බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปิสรณดัมดังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณเนสัตถิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตถาอัปปมาเดนะสัมปาเดเถसमन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सक्कमुक्खदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නව පුරාණානි භික්ඛවේ කම්මානි දේසිස්සාමි කම්ම නිරෝධං ච කම්ම නිරෝධගාමිනී පටිපදං තං සුනාත සාදුකං මනසි කරෝත වාසිස්සාමි තීති සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි අද දිනේ තුල ලෝතර තථාගත බුදු පියාණන් වහන්සේ අප වෙත කරුණාවෙන් දේශනා කර වදාළ ධර්මය ශ්‍රවණී කිරීමට සූදානම් වෙන අවස්ථාව. භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවල් වලදී බොහෝ කොට වදාළා තියෙනවා මහණෙනි ධර්මය දේශනා කරමි තං සුනාත සාදුකං මනසි කරෝත කියන මේ බුද්ධ වචනේ එය අසව් මනාකොට මෙනෙහි කරවු කියන වචන. ඒ අනුව අපි ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම
ඒ ශ්‍රවණය කරන ධර්මය ඊ타ත්ම හොඳින් කරුණු කාරණා සහිතව මෙනෙහි කිරීමක් අවශ්‍ය කරනවා. ඒකයි තං සුනාත සාදුකං මනසිකරෝත වශයෙන් වදාරලා තියෙන්නේ. එතකොට තමයි අපට චිත්ත ඒකාග්‍රතාවයකින් යුක්තව ශ්‍රවණය කරන ධර්මය ප්‍රඥාවට වටහා ගන්නට පුළුවන්කමක් ඇති වෙන්නේ, ධර්මාවබෝධය ඇති කර ගන්නට පුළුවන්කමක් වෙන්නේ. අද ධර්මානුශාසනාවේ මාතෘකා වශයෙන් සංයුක්ත නිකායේ වේදනා සංයුක්තේහි සඳහන් වෙන නව පුරාණ වර්ගයේහි කම්ම සූත්‍රයයි මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මුල් කොට වදාළ ශ්‍රී මුක පාඨයක් තමයි මේ පින්තුන්ට මුලින් මතක් කළේ. නව පුරාණානි වික්ඛවේ කම්මානි දේතිස්සාමි. මහණෙනි, අලුත් කර්ම හා පැරණි කර්ම දේශනා කරමි. ඒ වගේම කම්ම නිරෝධංච කම්ම නිරෝධ ගාමිනී පටිපදම්. කර්ම නිරෝධයේද කර්ම නිරෝධ ගාමිනී පටිපදාවද දේශනා කරන්නේ. තං සුනාත සාදුකම් මනසිකරෝත භාසිස්සාමි. ඒ ආසාව මනමින් මෙනෙහි කරව දේශනා කරන්නෙමි කියන අදහසයි මේ පාඩේ සඳහන් වෙලා තියෙන්නේ. කර්මය කියන වචනේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතය ගත කරන පින්වතුන්ට හුරු පුරුදු වචනයක්. කර්මය කියන වචනේ. මේ වචනේහි අපට භාග්‍යවතුන් වහන්සේ වදාළ අර්ථය අපි තෝරා ගන්නකොට චේතනහං වික්ඛවේ කම්මං වදාමි. මහණෙනි, චේතනා මුල් කොට සිදුවන්නා වූ ක්‍රියාව කර්මයයි කියලා වදාරලා තියෙනවා. මේ කර්ම කියන සංඛ්‍යාවට ගැනෙන්න චේතනා චෛතසිකය මුල් කොට සිදුවන්නා වූ ක්‍රියාවක් වෙන්නට ඕන කරනවා. ඒ අපි බෙදනවා චේතනාව මුල් කොට වන්නා වූ කාය කම්මය, කාය ක්‍රියා කරවීම. චේතනාව මුල් කොට වචන කතා කිරීම, වචී කම්මය. චේතනාව මුල් කොට සිතෙහි සිතුවිලි ක්‍රියා වීම. එතකොට අපි කියන්නේ මනෝ කම්මය. මේක අපිට පෙන්නලා තියෙනවා චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා. සිතින් කයින් වචනෙන් කර්ම කෙරෙහි කියලා. මේ කම්ම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපට අවධාරණය කරනවා නව කර්මය හා පුරාණ කර්මය කියන අවස්ථා දෙකකට. පැරණි කර්මයක් වර්තමාන නව කර්මයක් කියන අවස්ථා දෙකක් අපට පැහැදිලි කරලා තියෙනවා. එයින් කතමංච වික්ඛවේ පුරාණං කම්මං.
මහණෙනි පැරණි කර්මයේ කවරේදයක් චක්කුම් භික්ඛවේ පුරාණං කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනියං දත්තබ්බං. මේ පෙන්නලා තියෙන්නේ මහණෙනි ඇස ප්‍රත්‍යයන් විසින් එක්ව කරන ලද චේතනා විසින් පිළියෙල කරන ලද වේදනාවට වස්තුයි සැලකෙන පුරාණ කර්මයකි කියලා. මේ ඇස ගැන විතරක් නෙමෙයි මෙතනදී කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආකාර හයම පුරාණ කර්මයකින් හටගත් දෙයක් බවයි සඳහන් වෙලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථාව අපි තෝරා ගන්නට ඕන කරනවා පුරාණ කර්මී තෝරා ගන්න. ජීවිතයක් නැරි ජීවිතයක් අතහැරී ගියත් ඒ අතහැරී යන්නේ කරන කියන ආකාරය නැවත කරන්න කියන්න හේතු සැකසিলাই හේතු යෙදිලයි. ඒ ගැන අපි ගා පැහැදිලිව තෝරා ගන්නට ඕන කරනවා. ජීවිත අවසානයේදී සත්‍ය අවබෝධ කරපු ආර්ය උත්තමීන් වහන්සේලා හැරුණකොට ජීවිතය අතහැරෙන්නේ කළ කී ආකාරයේ නැවත කරන්න හේතු මෙතිනම් කර්ම ක්ෂය වෙලා නෙමෙයි. භවගතිය නිරෝධයකටපත් වෙලා නෙමෙයි. මේ නිසා තමයි මනුෂ්‍ය ජීවිතයක් උදාහරණ කොට ගත්තොත් භව පත්‍ය ජාති කියන ධර්මතාවයට අනුව උපතක් ලබන්නේ. අන්නේ අවස්ථාව පුරාණ කර්මයේ හේතු කොට ඇති වෙන ඵලයක්. ඒ බවම මහා තණ්හා සංකේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ උපතක් ලබන හේතු තුනක් සඳහන් කරලා තියෙනවා. උපතක් ලැබීමට සම්පූර්ණ විය හේතු තුනක් කියන්නේ. මාතා පිතරෝ සම්නිපතිතා හොಂತಿ. මාතාච උතුනී හෝති. ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති කියලා. මව්පියන්ගේ එක්වීමක් වෙන්න ඕනේ. සුදුසු මව් කෙනෙක් වෙන්න ඕනේ. මෙතන ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති කියන්නේ ප්‍රතිසන්දි විඥානයගේ පහළ වීමක් වෙන්න ඕනේ. එතකොටත් අපිට පේනවා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මේ ධර්මතාවයට අනුව උපත පුරාණ කර්මයේ හේතුවේ ඵලයක් බව. ඒ වගේම මහා නිධාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ බව ඊටාම පැහැදිලිව දේශනා කරලා වදාහරලා තියෙනවා. විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියන මේ වචන දෙක ඉදිරිපත් කරලා මේ පුරාණ කර්මයේ ගැන ආනන්ද හාමුදුරුවෝ අමතලා වදාරනවා. ආනන්දය විඥානය මව් කුසට නොබසින්නේ නම් මව් කුසෙහි ප්‍රතිසන්දි වශයෙන් නොපහළවන්නේ නම් නාම රූපයගේ නැතිනම් කලලේ ආදිව මිශ්‍රව නාම රූපයක් මව් කුසක පහළවන්නේද? ආනන්ද හාමුදුරුවෝ අවස්ථාවේ උත්තර දෙනවා
වහන්ස මේ නොවන්නේ මේ කියලා. මෙන්න මේ අවස්ථාව ගැන හිතලා බලන්න ඒ දෙමව්පියෝ ප්‍රත්‍ය කොට හටගන්නා රූප ධර්මයේ ශක්තිය හේතු කොට විඥානයක් පහළ වෙනවා. ඒකට තමයි අපි ප්‍රතිසන්දි විඥානයි කියලා කියන්නේ. ඒ ප්‍රතිසන්දි විඥානය නාම රූප දෙක එකට එකතු කරන ආකර්ෂණ ශක්තියක් වාගේ. මෙතන නාම කියන්නේ සිතුවිලි වලට. වේදනා කියන විඳීම, සංඥා කියන හැඳිනීම, චේතනා කියන සැකසීම, සංස්කරණය, පස්ස ස්පර්ශය, මානසිකාර කියන සිහිවීම කියන මෙවැනි සිතුවිලි වල එකතුව තමයි නාම ධර්මී කියන්නේ. ඒ නාම ධර්මයන් පහළ වෙන්න ප්‍රත්‍ය වූ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු කියන සතරමහා භූතහා සතරමහා භූතින්ගෙන් උපාදින්න වූ හටගත්තා වූ රූපේ තමයි රූප ධර්මී කියලා කියන්නේ. ඒත් මේ දෙක එකට එකතු කරපු ධර්මතාවය විඥානයයි. ඒ නිසායි විඥානයක් මව කුසකට නොබැසගත්තේ නම්, ඒ කියන්නේ මව කුසේ පහළ නොවුනේ නම් නාම රූප ධර්මයන් හටගන්නේ නැහැ. මේක ඒ කලලේ මිශ්‍රව එක ක්ෂණෙහි සිදුවන්නා වූ ධර්මතාවයක්. මේකෙන් අපට පේනවා විඥානය නාම රූපයට ප්‍රත්‍ය වෙන බව. එයම භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් වදාරනවා ආනන්දය විඥානයේ මව කුසකට බැස. ඒ කියන්නේ ප්‍රතිසන්දියක් වශයෙන් පහළව විඥානය පහ වී ගියොත්, නිරුද්ධ වී ගියොත් නාම රූපය මෙබඳු පරිපූර්ණ භාවයකට පත්වන්නේද කියලා. ආනන්ද හාමුදුරුවෝ වදාරනවා වහන්ස මේ නොවන්නේමය. එතනොත් අපිට පේනවා විඥානය පහළ වුණා, ප්‍රතිසන්දි විඥානය. නමුත් යම් හේතුවකින් මේ පහළ වූ ප්‍රතිසන්දි විඥානය පහ වී ගියොත්, නිරුද්ධ වී ගියොත් නාම රූප ධර්මයන් ඇතිව නැති වෙමින්, නැතිව ඇති වෙමින් සිදුවෙන ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙට විදිහක් නැහැ. ඒ නාම රූප ධර්මයන් නැවත නැවතත් විඥානීය පහළ වෙමින් එක් කරන්න ඕනේ. තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ මේ බව පැහැදිලි කරනවා ආනන්දයෙන්. ලදුරු කුමරෙකුගේ හෝ කුමරියකුගේ ජීවිතේ ටිකක් ටිකක් මෙහාට ආවට පස්සේ විඥානයේ සිඳෙන්නේ නම් නාම රූපය වැඩිවීමට, නැගීමට, විපුල භාවයට පත්වන්නේද? වහන්සමේ නොවන්නේ නේ. එතකොටත් අපිට පේනවා අර මව් කුසේ පහළ වෙන තැනට විතරක් නෙමෙයි මේ විඥාන පච්චා නාම රූපං කියලා වදාරලා තියෙන්නේ. මව් කුසේ පහළ වුණාට පසුව ඒ විඥානේ නැති වෙමින් නැවත නැවත නාම රූපයන් පහළ වෙමින් නැවත විඥානිය දැන ගැනීමටත් මව් කුස ගත වෙන කාල සීමාව අවසන් වෙනකොට මෙලොව වශයෙන් බිහි වෙලා මේ මොහොත දක්වා වැඩිවීමටත් මේ විඥානය නාම රූපයේ දෙක එකිනෙකට ප්‍රත්‍ය වෙන බවක් අපට පැහැදිලි වෙනවා. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ආනන්දේහි විඥාණයට නාම රූපයට විඥානයේ හේතුවක් වෙනවා. විඥානයේ නිධානයක් වෙනවා. විඥානයේ ප්‍රත්‍ය වෙනවා. විඥානයේ සමුදය වෙනවා කියලා. මෙන්න මේ කියපු වචන ටිකින් මේ පුරාණ කර්මයේ කියන වචනේ අපිට පැහැදිලි වෙන්න ඕනේ. එයම භාග්‍යවතුන් වහන්සේ
නැවත වදාරනවා විඥානේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා වගේම නාම රූපයට විඥානේ ප්‍රත්‍ය වෙනවා කියලා. නාම රූපය දැන ගැනීම වෙන්නේ විඥානේ. විඥානේට නාම රූපේ ප්‍රත්‍ය නොවුනා නම් නැවත නැවතත් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දුක් රැසට නොපැමිණෙනවා. එහෙම නැත්නම් දුක් රැස පහළ නොවෙනවා. නාම රූපේ විඥාණයට ප්‍රත්‍ය වීමත් විඥාණයට නාම රූපේ ප්‍රත්‍ය වීමත් තමයි අපි මේ ලෝක සම්මත විවාහාරෙහි විවිධාකාර නාමයන්ගෙන් සත්‍ය කියලා විවාහාරයකට පමුණවා ගන්න. ඒ වගේම උගතාය ව්‍යක්ත්‍යාය පණ්ඩිතයාය කියලා මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානි විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපේ තමයි මේ සම්මත ලෝකේ විවාහාරයකට පත් කරගන්නේ. ඒ වගේම මේ උපදිනවාය මේ දිරනවාය මේ මැරෙනවාය චුත වෙනවාය නැවත උපදිනවාය කියලා මේ විවාහාර කරන්නේ මේ ධර්මතාවයමයි. කර්ම එකතු කරන ක්ලේශ විපාක වශයෙන් විවාහාර කරන්නේ වට්ටයක් වශයෙන් මේ නාම රූපේ විඥානෙත් මේ ප්‍රත්‍ය වීමමයි. මෙන්න මේ විදිහට අපිට මේ පුරාණ කර්මය අපට පැහැදිලි වෙන්නට අවශ්‍ය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා කතමංච භික්ඛවේ නවං කම්මං මහණෙනි අලුත් කර්මී කවරේද යංකෝ භික්ඛවේ ඒතරහි කම්මං කරෝති කායේන වාචාය මනසා ඉදං උච්චති භික්ඛවේ නවං කම්මං මහණෙනි යමෙක් කාය කර්මය වචී කර්මය මනෝ කර්මය යන යම් කර්මයක් කෙරේ නම් මේ අලුත් කර්මයයි කියනු ලැබේ. මෙන්න මේ අවස්ථාව ගැන අපි අර පුරාණ කර්මයේ මුල් වෙලා එක ප්‍රත්‍ය වෙලා ක්‍රමානුකූලව නව කර්ම අවස්ථාවට පත්තුණු ආකාරය ගැනත් අපි හිතන්නට ඕන කරනවා. මව් කුසින් දිවි වෙලා අම්බාගේ සම්බන්ධය අත්හැරුණාට පස්සේ ප්‍රධානයි ආස්වාස ප්‍රස්වාස අපි හොඳ සාකච්ඡා කරලා තියෙනවා. ආස්වාස වාතය ලේ ධාතුවක් සමග පෙනහැල්ලේදී සංයෝග වෙලා අනතුරුව හදවත මුල් කොට මේ සංයෝගය මුළු ශරීරයේ පුරාම පැතිරී යන බව. ඒ අවස්ථාවට මේ හදවත මුල් කොට උණුසුම ශක්තිය ඇති වෙනවා. ඒ හදවතේ ක්‍රියාකාරීත්වය නිසා මේ සීතල වෙන ශරීරයේ උණුසුම් වෙනවා. උණුසුමත් තෙතක් කියන මේ ගුණයන් නිසා හටගන්නා වූ අලුත් වාතය වැඩ 6කට යෙදিলা ක්‍රියා වෙලා නැති වෙලා යනවා. මුලින් ධර්ම දේශනාවලදී අපි මේ පිළිබඳව උගාක් පැහැදිලි කරලා තියෙනවා. මේ කොටස මතක් කරන්නේ ශරණයක් පාසා මේ ඇස කන දිව නාසය ශරීරය හදවත කියන මේ ප්‍රසාද රූපයන් ඇතිව නැති වෙන බව පැහැදිලි කිරීමටයි. ඒක හිතකින් නිශ්චිතව කියන්න බැරි ස්වභාවයක් වේගයක්. නමුත් යන්තම්වත් අපිට තෝරගන්න පුළුවන් වෙන්නේ ආරම්භයක් කරන්න පුළුවන් වෙන්නේ නුවණ යොදන්න සිහිය පිහිටවන්න පුළුවන් වෙන්නේ ආස්වාසයෙන් ඉවරයි ප්‍රස්වාසයෙන් ඉවරයි කියන මේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය තෝරා ගැනීම. ප්‍රසාදීක්ෂණයයි කියන කරුණ පැහැදිලි වෙනවා. ඒ ප්‍රසාදීක්ෂණයයි කියන කරුණ අපිට පැහැදිලි වෙනවත් එක්කලාම
ප්‍රසාදයට ගෝචර වන්නා වූ යම්තා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ රූපයන් හේතු ප්‍රත්‍යයෙන් අටගෙන නිරුද්ධ වෙනවායි කියන කරුණ නුවණින් දැක ගන්නට හැකියාවක් ඇති වෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රසාද ක්ෂණයට ගෝචර ක්ෂණය මොහොතක් හමු වීම පැහැදිලි කරන්නේ. චක්කු ප්‍රසාදයට නම් ගෝචර රූපය ආලෝකයේ උදාවෙන් යම් ප්‍රතිබිම්බ ස්වභාවයක් පතිත වෙන්නේ. ඒ හමු වීම එහෙමයි. සෝත ප්‍රසාදයට නම් ශබ්ද කම්පනය මේ අවකාශ ඉඩ උදව්වෙන් හැපීමක් වෙනවා. නාසය ප්‍රසාදයට ගන්ධ රූපය වායු ධාතුවේ උදව්වෙන් තැවරීමක් වෙනවා. ජීවා ප්‍රසාදයට ආපෝ ධාතුව නැමැති කටේ කෙලවර උදව්වෙන් රසේ රූපේ තැවරීමක් වෙනවා. කාය ප්‍රසාදය කියන්නේ ඉසක්කියා වලට කාය ප්‍රසාදේ නෑ. නියපොතු අග කාය ප්‍රසාදේ නෑ. මේ යටිපතුල් වල වියලි හැම කතරකින් කැපුවට දැනෙන්නේ නෑ. එතන කාය ප්‍රසාදේ නෑ. ලේ ධාතු ආස්වාද වාතයේ සමග සංයෝග වෙලා හදවත හරහා මුළු ශරීරය පුරා පැතිරෙන හැම තැනකම කාය ප්‍රසාදය අඩංගුයි. මොනසුම කියනවා නම් ඒ කාය ප්‍රසාදයට අර ස්පර්ශ රූපේ හැපෙන්න ඕනේ. එතන පඨවි ධාතු උදව්ව. ඒකත් හැපීමක් වෙන්න ඕනේ. හදවත් කුහරයේ තුල දොඹ ඇටයක් පමණ සිදුරක් තියෙනවාය. මේ සිදුර තුල අඩපතක් පමණ ලේ ධාතුව ගැවසෙනවාය. මේ ලේ ධාතුව ඇසුරෙහි හිත පහළ වෙනවාය කියලා පුරාණ ආචාර්යින් වහන්සේලා පැහැදිලි කරලා තියෙනවා. මේ වචනයත් උදව් කරගෙන ධර්ම න්‍යායත් උදව් කරගෙන අපි තෝරා ගන්නකොට ආස්වාද වාතයත් ලේ ධාතුවත් දෙකේ සංයෝගයේ අදවතට වැටෙනකොට එතන යන් ඇති වෙන්නේ ශක්තියක්. දැන් අර ආස්වාද වාතයේ ලේ ධාතුවේ කතාව අවසන්. මේ ශක්තියේ හැකියාවක් තියෙනවා භාවිතා කරපු ගති සිහියට නැගෙන්න. ඒ සිහියට නැගෙනකොට කියන්නේ ධම්ම කියලා. සිහියට නැගෙන කාරණා දැනගන්නකොට කියන්නේ විඥාන කියලා. ඒ හින්දා අපි එතෙන්ද මනෝ විඥාන කියන නම යොදනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පෙන්වන්නේ මනසත් ධර්මයක් ප්‍රත්‍ය කොට මනෝ විඥානෙ පහළ වෙනවා කියලා. අපි මේ ගැන තෝරා ගන්නකොට අපිට පේනවා මේ මනෝ කියන එහෙනම් මේ මනස කියන තැන ඉන්ද්‍රියක්. ඉන්ද්‍රියේ ප්‍රධානත්වය මොකද්ද? යමක් භාවිතා කරවන්නටත් පුළුවන්, සිහි කරවන්නටත් පුළුවන්. මනි ඉන්ද්‍රියේ කාර්යය එයයි. ආස්වාද වාදයේ වේදාර්ථයේ සංයෝගයෙන් තොරව එක කතා කරන්න බෑ. ඒ ශක්තියෙන් තොරව. සිහි වෙන කාරණේ දැනගැනීමට කියන්නේ මනෝ විඥාන කියලා. අපි ටිකක් ඒ ගැන එතන වැඩිපුර පැහැදිලි කළා. දැන් අර බාල කාලේ ඒ මනි ඉන්ද්‍රියට බාර වැඩි. කුඩා දරුවා ඒ මනෝ විඥානයට බාර වැඩි. අසාදී ප්‍රසාදයන්ට ගෝචර රූප ගැටෙන මොහොතට චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥානය පහළ වෙනවා. යම් විඳීමක්, හැඳිනීමක්, සංස්කරණය වීමක් දැනගන්නවා. ඒ දැනගත්තට එතන බල අඩුයි. බල අඩුයි කියන වචනේ තේරුම දැනගන්නවා වගේම එතන අත්හැරිලා යනවා. අල්ල ගන්න ස්වභාවයක් නැහැ. නමුත් කුඩාම දරුවවුවත් ගැස්සීමක් තියෙනවා. සිහින අවස්ථාවක උනත් බය වෙන ගතියක් පිටින් අපිට පේනවා. සතුට වෙන ගතියක් පේනවා. ඒ අර මුලින් පැහැදිලි කරපු විදිහට අර මනීන්ද්‍රිය මුල් කොට
අර භව ගතියට අනුව සිහි වෙන කාරණා මනෝවිඥානීය දැන ගැනීමකටපත් වෙන නිසායි. නමුත් බාහිර වශයෙන් හමු වෙන කාරණා දැන ගැනීමකටපත් වුවත් එතන අත්හැරිලා යනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් ගත වෙච්ච බව අපි තෝරා ගන්නට ඕනේ. ජීවිතේ ටිකක් මෙහාට ගත වෙනකොට කුඩා දරුවාට යහපත් දෙමව්පියෝ යහපත් අනුකරණයක් භාවිතා කරලා දෙනවා. කෑම ටිකක් කන හැටි, ඇඳුමක් ඇඳ ගන්න හැටි, ශරීරය සුද්ධ පවිත්‍ර කරගන්න හැටි, භාෂාව උච්චාරණය කරන හැටි, වැඩිහිටියන්ට ගුරුවරුන්ට චාරිත්‍ර ඉෂ්ට කරන හැටි, ආගමානුකූල චාරිත්‍ර ධර්මයන් පවත්වන හැටි අවන්න කුඩා දරුවෙකුට භාවිතා කරනවා කියලා දෙයක් තියෙනවා. හිතකට එකතු කරවලා අතාරවනවා. මේකට කියන්නේ අනුකරණීය කියලා. ඒ අනුකරණයේදී භාවිතා වෙලා අතහැරුණාම නැවතර වැඩිහිටියන්ගේ උදව් ඕනේ නැහැ. අර රැඳෙන ස්වභාවයක් තියෙනවා. නැවත සිහියට නැගෙන්න. ඒ නැවත සිහියට නැගෙන්න රැඳෙන ස්වභාවයක් නිසා මනි ඉන්ද්‍රිය මුල් කොට සිහියට නැගෙනවා. අවස්ථානුකූලව දැනගැනිල්ල වෙනවා. ක්‍රියාවීම වෙනවා. එහෙම වුණත් ඒවා බොහෝ විට වහාම අතහැරිලා යනවා. අල්ලා ගන්න ස්වභාවයක් නැහැ. අවුරුදු 2ක් 3ක් 4ක් මේ වගේ ඉනකොට තව ටිකක් ජීවිතේ වාර ගණන ওই විදිහට ගත වෙනකොට ඒ අනුකරණයෙන් ලැබෙන දේවල් මමයි මට හමු වෙන කාරණේ කියන දැන ගැනීමකටපත් වෙනවා. එතකොට බලන්න රූපේකුත් තියෙනවා බලන්නෙක් ඉන්නවා කියලයි අර රූප දැන ගන්නා හිතනොත් චක්කු විඥානෙ පහළ වෙන්නේ. ශබ්දයක් තියෙනවා ශබ්දය අහන්නෙක් ඉන්නවා කියලයි සෝත විඥානෙ පහළ වෙන්නේ. අර කෙනෙක් ඉන්නවායි කියන ගතිය එකතු කරගෙනයි. ගන්ධයක් තියෙනවා ගඳ සුවඳ දැනගන්නෙක් ඉන්නවා. රසය තියෙනවා රස වින්දනය කරන්නෙක් ඉන්නවා. මේ දැනගන්නේ විඥානය තුලයි. නමුත් විඥානය පහළ වෙන්නේ අර අනුකරණයයි කාර්මිකේ කරන්නේ ඉන්නවයි කියන ගතියක් එකතු වෙලයි. මෙන්න මෙතන තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුසය ධර්මයේ කියලා වදාරලා තියෙන්නේ. නිදිගත් කෙලෙස් අවදි වෙනවා. අනුසය කියන්නේ නිදිගත් කෙලෙස්. දික්ටි අනුසය, විචිකිච්ඡා අනුසය, රාග අනුසය, පටිඝ අනුසය, මාන අනුසය, භව රාග අනුසය, අවිද්‍යා අනුසය. මේ අනුසය කියන්නේ නිදිගත් කෙලෙස් වල විවිධත්වය. හත් ආකාරයකට කියන්නේ. ඒ හතේ ප්‍රභේද බොහෝයි. ඒ අනුකරණය වෙනකොට අනුසය අවදි වෙලා අනුසයයි අනුකරණය දෙක එකට එකතු වෙලා ක්‍රියා වුණා කියන්නේ මේ සිතුවිලි ආවිත් ඒ විදිහටයි දැනගන්න. නාරියටම මේ ජීවිතයේ තුලට කාර්මිකේ කරන්නේ පැහැදිලිව පෙනෙන ස්වභාවයකටපත් වෙනවා. දැන් ඒ අනුකරණයයි අනුසයයි දෙක එකට එකතු වෙලා හිතෙනවා නම් ඒ විදිහට වචන කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් අන්න ඒකට තමයි නව කම්ම කියලා වදාරලා තියෙන්නේ. මේ ජීවිතය තුල අතීත ගතිය එකතු කරලා දැන් අලුතින් කර්ම අලුත් කරමින් රැස් කරනවා නව කර්ම. එතකොට අර අනුකරණය වෙනකොට පාප මිත්‍ර ආශ්‍රය එහෙම ලැබුණා නම් අර ගතියට එතකොට තමයි අපි කියන්නේ අර තිරිසන් ඵල උත්පත්ති ලබා දෙන තරමට අර කර්ම ශක්ති මෝරනවා. නිරේගාමී වෙන්න ඒ ශක්තිය මෝරනවා. ඒක බුදුරජාණන් වහන්සේ අපට උඟා පැහැදිලිව වදාළා තියෙනවා. අත්ති වික්ඛවේ කම්මං නිරේ වේදනියන් කියලා. නිරේ විපාක දෙන කර්මයක් තියෙනවා කියලා. අත්ති කම්මං තිරච්ඡාන යෝනි වේදනියන්. තිරිසම් ඵල උපතෙහි විපාක දෙන කර්මයක් තියෙනවා. අත්ති කම්මං පෙත්ති විසේ වේදනියන්. പ്രേත ලෝකේ විපාක දෙන කර්මයක් තියෙනවා. යම් විදිහකින් Tamanටත් අනුන්ටත් අර්ථ පිණිස කල්යාණ මිත්‍ර ආශ්‍රයකට වෙලා ක්‍රියා කළා නම් අපි එතකොට කියන්නේ පුණ්‍ය කර්ම ශක්තිය රැස් වෙනවා කියලා. පාප කර්ම ශක්තිය රැස් වෙනවා නෙමෙයි. ඒක භාග්‍යතුන් වහන්සේ වදාරනවා අත්ති කම්මං
මනුස්ස ලෝක වේදනිය. මේ මනුස්ස ලෝකේ විපාක දෙන කර්මයක් තියෙනවා. එතකොට අද අපි මේ මනුස්ස ලෝකේ විපාක දෙන පුරාණ කර්මයේ මුල් වෙලා උපතක් බලා අද කල්යාණ මිත්‍රාශ්‍රයෙන් තමන්ටත් අනුන්ටත් අර්ථ පිණිස ක්‍රියා කරමින් නැවත නැවත නව කර්ම ශක්තිය ඒ විදිහටම රැස් වෙනකොට අත්ති කම්මං දේව ලෝක වේදනිය. දෙව්ලෝ විපාක දෙන කර්මයක් තියෙනවා. මෙන්න මේ විදිහට නව කර්මය බෙදෙන හැටි මේ නිබ්බේධික සූත්‍රයේ කර්ම න්‍යාය පෙන්නකොට ගාක් පැහැදිලිව බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. එපමණක් නෙමෙයි ditta ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතයේ තුලම කරන අයහපත් දේ හෝ යහපත් දේ මේ ජීවිතයේදීම විපාක වාරයට එන බව පෙන්නලා තියෙනවා. ඒකාග්‍ර ශක්තිය හැටියට. සමහර විට අපට මේ ජීවිතය තුළ අපි බලාපොරොත්තු නොවන ආකාරය අපිට චිත්තගුල් කරදර වලටපත් වෙන වෙලාවල් තියෙනවා. දුක් පීඩා වලටපත් වෙන වෙලාවල් තියෙනවා. සියල්ල කර්මයෙන් සිදු නොවුනත් ditta ධම්ම වේදනීය වශයෙන් උත් ඒ විපාක වාරයක් එන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අපි කරදරයකටපත් වෙච්ච අවස්ථාවක උපකාරයක් අපට ලැබෙනවා. අපි හිතුවේවත් නැති පහසුවක් අපට සැලසෙනවා. සියල්ල කර්මයෙන් සිදු නොවුනත් ditta ධම්ම වේදනීය වශයෙන් මේ පුණ්‍ය විපාකයෙන්වත් පුළුවන් මේ ජීවිතය තුළ. ඒ වගේම උපපජ්ජ වේදනීය කියලා අනතුරු ජීවිතේ විපාක දෙන කර්මයක් තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා තියෙනවා. අපරාපරිය වේදනීය කියලා නිර්වාණ අවබෝධ කරලා කර්මක්ෂය කරන තාක්ම නිවෙන්නේ තැනසෙන තාක්ම වරින් වර විපාක දෙන කර්ම ශක්තියක් තියෙනවායි කියලා වදාරලා තියෙනවා. මෙන්න මේ විදිහට මේක ප්‍රභේද කරලා මේ කර්ම න්‍යාය පෙන්නලා තියෙනවා. ඒ නිසා අපි මුලින්ම කරන්නේ මොකක්ද? මේ තමන්ටත් අනුන්ටත් හැකිතා අර්ථවත් දේ හිතනවා, අර්ථවත් දේ කියනවා, අර්ථවත් දේ ක්‍රියාවට යොදවනවා. ඒකෙන් කර්මක්ෂය වෙන්න නුවණ මදි වුණත් යම් ආකාරයක පාලනයක් එතකොට ඇති වෙනවා. ඒ පාලනය තමයි අපි ඒ කය වචනේ දෙක සංවර කරනවා කියලා කියන්නේ. නැත්නම් පංචිල් ආරක්ෂා කරනවා කියලා කියන්නේ. පාලනයක් හොඳ. අනර්ථ දේ රැස්වීම අඩු කරනවා. එතකොට දස පුණ්‍ය ක්‍රියා ධර්ම ආදී අර්ථවත් දේ ජීවිතයට එකතු කරනවා. පළවෙනි පියවර සීලය. නැත්නම් සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා. දාන සීල භාවනා පැත්තෙන් කියනකොට තමන්ටත් අනුන්ටත් අර්ථවත් දේ කරනවා. ඒ අනුව හික්මෙනවා. චාරිත්‍ර වාරිත්‍රී හික්මෙනවා. එවැනි පින්වතා තුළ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. හොඳ සංසුන්කමක් ඇති වෙනවා. කලයුත්ත නොකලයුත්ත මොකක්ද කියලා විමසුම් සහගතව කරන්න පුළුවන්කමක් ඇති වෙනවා. හිතෙහි නොසන්සුන්කම අඩු වෙනවා. සමාධිය කියන නොයෙක් අරමුණු කෙරෙහි විසිර ගියා ගතිය පහ වෙලා නීවරණ ධර්මයන් හිත මතු පිටට නැගෙන්නේ නැති එකඟතාවය ඇති වෙනවා. මෙන්න මේ නිසා අපිට නිවැරදිව ඇතිවෙනා වූ මේ කර්මඵල විපාක විශ්වාසයේ උදාක් වටිනවා. භාග්‍යතුන් වහන්සේ ආර්ය සම්මාදිට්ඨිය දේශනා කරන්නට මුලින් වදාළේ කම්මස්සකත සම්මාදිට්ඨිය. දුක්දේ විපාක ඇත, පූජාවන් විපාක ඇත, යාගෝ මොළ විපාක ඇත, කුසල කුසල කර්මයන් විපාක ඇත, මෙලවක් ඇත, පරලොවක් ඇත, මවට කරන උපස්ථානයේ විපාක ඇත, පියාට කරන උපස්ථානයේ විපාක ඇත, ඕපපාතිකව සත්‍යෝ ලෝහි ඇත, මෙලවත් පරලොවත් නුවණින් පසක් කළ උගත් මහාන බමුණන් ලෝහි ඇත කියලා කම්මස්සකත සම්මාදිට්ඨියක් වදාළා තියෙනවා. කර්ම විපාක විශ්වාසයක්. එතකොට මේ කම්මස්සකත සම්මාදිට්ඨියේ පිහිටීමේ
මනස සංසුම් භාවයකටපත් වෙනවා වගේම කර්ම විපාක විශ්වාසය ඇතුව එක අර්ථවත් සමාජ ධර්මයකට වෙනවා. සමාජයේ අන් අයට හොඳ නිදහස් කරදරයකින් තොරව ජීවිතයක් ගත කරගන්න අවස්ථාව සැලසීම වෙනවා. මේවා එක්තරා ආකාරයකට පුණ්‍ය කර්ම එතකොට. එවැනි සැකසීමක් ඇති මනසකට තමයි ඊළඟට මේ කර්ම නිරෝධය දේශනා කරන්නේ. ඒ මොකද මේ පින්වතා තේරුම් ගන්නවා කොයි විදිහට අර්ථවත් ජීවිතයක් ගත කරගෙන හිටියත් කායික දිරීමකටපත් වෙනවා. ලෙඩ දුක් වලට බඳුන් වෙනවා. මහලු භාවයටපත් වෙනවා. මරණයට මුහුණ දෙන්න වෙනවා. තමා කැමති ආකාරයවල හැර යන්න වෙනවා. තමාගේ ජීවිතේ තව ටික කාලයක් ගත වෙද්දී අසුරු කරපු අය හැර යනවා. මරණ බය ඉදිරිපත් වෙනවා. හිත මතු පිට භාවිතා කරපු අර කර්ම ශක්ති විවිධාකාර වේදෙන් මනෝද්වාරයට ඉදිරිපත් වෙනවා. හිත නොසන්සුන් කරනවා. මෙන්න මේ ගති ස්වභාවයකටපත් වෙන්න තියෙන හේතු සැලවීම අරබය තමයි ඊළඟට කර්ම නිරෝධයක් හොයන්නේ. අර කර්ම විපාක විශ්වාසය ඇවිල්ලා අර්ථවත් ජීවිතයක් ගත කරපු ජීවිතේහි වඩාත් අර්ථවත් තැන තෝරා ගන්නට තමයි මේ අපිට කර්ම නිරෝධයක් අවශ්‍ය කරන්නේ. ඒ නිසා එවැනි ඥානවන්තීන්ට තවත් ඉදිරියට වෙන ඥානවන්තීන්ට බුදුරජාණන් වහන්සේ දේශනාවේ ඉඩක් තියෙනවා. ඛතමෝච වික්ඛවේ කම්ම නිරෝධෝ. මහණෙනි කර්ම නිරෝධේ කවරේදයක්? යෝගෝ වික්ඛවේ කාය කම්ම වචී කම්ම මනෝ කම්මස්ස නිරෝධෝ විමුක්තිං පූසති. අයං උච්චති වික්ඛවේ කම්ම නිරෝධෝ. බලන්න එතන ගාක් පැහැදිලිව අපිට වදාරනවා මහණෙනි යමි කාය කර්මයේ වචී කර්මයේ මනෝ කර්මයේ නිරෝධේ විමුක්තිය ස්පර්ශ කරන්නේද? මහණෙනි මේ කර්ම නිරෝධයයි කියනු ලැබි. විමුක්තිය ස්පර්ශ කරනවා විද්‍යා විමුක්තිය ස්පර්ශ කරනවා කියන්නේ නිර්වාණ අවබෝධය එතන වෙනවා. අන්නේ මොහොතට කර්ම ස්පර්ශ කරන්නේ නැහැ. චක්කු විඥාණයටත් නැහැ, සෝත විඥාණයටත් නැහැ, ගාහන විඥාණයටත් නැහැ, ජීවා විඥාණයටත් නැහැ, කාය විඥාණයටත් නැහැ. කාය කම්මයටත් නැහැ, වචී කම්මයටත් නැහැ. ඒ ටික තෝරාගෙන මනෝ කම්මයට එකතුත් නැහැ. එතකොට තමයි මේ නිර්වාණ ස්පර්ශ කරනවා කියන වචනේ දෙන්නේ. කර්ම නිරෝධේ නම් නිර්වාණ ස්පර්ශ කිරීමයි. නිර්වාණ ස්පර්ශ කරනවා කියලා කියන්නේ කාර්යයක් එකට එකතු වෙනවා කියන එක නෙවෙයි. එයම නිබ්බේධික සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ ඉතාම පැහැදිලිව අපිට මේ කර්මයේ දේශනා කරනකොට පෙන්නලා තියෙනවා කර්මයේ නිධානයේ ස්පර්ශයයි කියලා. මේ කර්මය ඇති කරගන්න මුල ස්පර්ශයයි කියන එක. පස්සෝ වික්කවේ කම්මාන නිධාන සම්භවෝ. කර්මයේ නිධානයේ මුල හේතුව ස්පර්ශ වීමයි. මේ හය ආයතන ස්පර්ශයයි. පස්ස නිරෝධෝ වික්කවේ කම්ම නිරෝධෝ. මේ ස්පර්ශේ නිරෝධ වීමෙන් කර්ම නිරෝධ වෙනවා කියලා. ඒකයි අර නිර්වාණ ස්පර්ශ වෙනවා කියලා අනිත් පැත්තට වචනේ අපි පැහැදිලි කළේ. මෙතනදී ස්පර්ශ නිරෝධය කියලා දැන් රූපේ බලන්නේ නැතුව, ශබ්දය අහන්නේ නැතුව, ගන්ධය ලබන්නේ නැතුව, රසය ලබන්නේ නැතුව, ස්පර්ශය ලබන්නේ නැතුව යම් කෙනෙකුට පුළුවන් පංචද්වාරේ පාලනය කරවන්න. එහෙම පාලනය කළාට අර මනීන්ද්‍රිය සිහියට නැගෙන්නා වූ ධම්ම නැමැති අරමුණු මනෝ විඥාණයෙන් දැන ගැනීමකටපත් වෙලා ඉන්නවා නම් කර්ම නිරෝධ වුණා නෙවෙයි. ඒක පාලනයක් කරලා කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. එතකොට මේ කර්ම නිරෝධය. ඒ නිසා තමයි ස්පර්ශ නිරෝධය ගැන ස්පර්ශ නිරෝධයෙන් කර්ම නිරෝධ වෙනවා නම් මේ ස්පර්ශ නිරෝධයට යම් ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තර ප්‍රඥාවක් මෙතෙන්ට හේතෙන්න ඕනේ. එහෙම නැත්නම් කර්ම නිරෝධ කරන්න බෑ. අපි කීවා පළඟැටියක්
පහන් දැල්ලට පනිනවා කියලා. එතකොට මේ පහන් දැල්ලට පනින වෙලාවට පළ ගැටියට යන ආස්වාදනයක් ඇති. එහෙනම් පනින්නේ. අපි කියන්නේ අර ගිනි කන වැටෙනවා කියන වචනය. ආස්වාදනයක් ඇති මේ මොහොතේ. නමුත් ඒ ආස්වාදනයේ තුලම ළඟම තියෙන ආධිනවේ තමයි ඒ ආස්වාදනය ලැබෙන එකේම ආස්වාදනය නොපවතින එක. දෙකක් නෙමෙයි. ආස්වාදනයේ ළඟම තියෙන ආධිනවේ තමයි ආස්වාදනය නොපවතින එක. ආස්වාදනයයි නොපවතීමයි එකයි. පිච්චුණාට පස්සේ තටු දාලා අර පැත්තකට වැටිලා දඟලනවා. ඒක තව ටිකක් දුරින් තියෙන ආධිනවයක්. අපි කියමු අර ළඟම තිබුණු ආධිනවයට විපරිණාම දුක්ඛය කියලා. එතන විපරිණාම දුක්ඛය කියන්නේ ආස්වාදේ නොපවතිනවා කියන එක තමයි. අර පිච්චිලා වැටෙන එකට අපි කියමු දුක්ඛ දුක්ඛය කියලා. දැන් වෙහෙත විඳිනවා. ආස්වාදනය කරපු හින්දා එකට ගියේ කී අතිරේක විපාකයක් දැන් ලැබිලා තියෙනවා. අර දඟලන්නේ පිච්චිලා දඟලනවා. නමුත් යන්තම්වත් පණ තියනවා නම් හැකියාවක් තියෙනවා නම් ආයෙත් පනිනවා. පාමිට පනිනවා නැවතවත් ආවා. එතකොට එතන සංකාර කියන චේතන එකතු කරලා ක්‍රියාවක් වෙනවා. මහන්සියක් දරලා ආයෙත් පනිනවා. පෙතෙන්ද කියමු සංස්කාර දුක්ඛය කියලා. ගාල් කහට බලන්න පුළුවන් මේ වචනේ. ඇයි මේ ආයෙත් පනින්නේ කියලා හිතුවොත් අපි. අර ආස්වාදනයේම ආධිනවයක් තිබුණා. නමුත් ආස්වාදනයේ ආධිනවේ කොච්චර පළගැටියක් නම් තේරෙන්නේ නැහැ. ලැබුණත් පනින්නේ අර ආස්වාදනය කරන මොහොතේ ආස්වාදනය නොපැවතීගෙන ගියාට එතන උපාදාන භවයක් සැකසෙනවා. කියන්නේ නැවත පනින්න හේතුවක් සැකසෙනවා එතන. ආන්නේ හේතුව අපිට පෙනෙන්නේ නැහැ බාහිර වශයෙන්. ගතියක් සැකසෙනවා. නමුත් අපිට ආස්වාදනය ආධිනවේ බාහිරින් කීවේ. මේ ආස්වාදනය වුණා මේ ආධිනවේ ලැබෙනවා කියලා බාහිරින් කීවේ. බාහිරින් කීවට අර නැවත පනින්න තියෙන හේතුව එක්තාක් නොපෙනෙන්න බෑ. ඒතර ආස්වාදනය කරන මොහොතේ හේතුවක් සැකසුණා. බලන්න හේතුව පෙනෙන්නේ නැති දෙයක් වුණාට මේ හේතුව කියන වචනේ කොච්චර ශක්තිමත්ද එතකොට. අර ආස්වාදනයේ ආධිනව ටිකක් කරුවට කීයේ. හේතුව එහෙම පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි වස්තුවක් විදිහට. නමුත් නොපෙනෙන්න බෑනේ. මේ හේතුවේ මෙහෙවනවා න්යායයි. දැන් අපි බාහිර ලෝකේ යම් කෙනෙකුට කියනවා මත් වතුර මත් කුඩු බොන්න එපා ආධිනව තියෙනවා කියනවා. මෙලොව වශයෙන් රෝගියෙක් වෙනවා, අපකීර්තියටපත් වෙනවා. එහෙම නැත්නම් නීතියට අහු වෙනවා, හිරේටපත් වෙනවා. එහෙම නැත්නම් ඒ වගේම මත් වෙලා ඉන්න වෙලාවල් වලදී නොයේ හොරකම් වලට අහු වෙනවා, දූෂණ ක්‍රියා වලට අහු වෙනවා. එතකොට දැන් දෙමව්පියෝ දරුවන්ට අවවාද කරනවා, වැඩිහිටියෝ අවවාද කරනවා සමාජයේ අයට මේ දේවල් වලට යන්න එපා. ආධිනවේ තියෙනවා. මේ ආධිනවේ මේ ආස්වාදනී මේ අනේ කියන්නේ මේක වෙන්නේ අන්න එපා කියනවා. නමුත් එහෙම කීවට නැවත අවස්ථාව උදා වෙනකොටම ඒ ක්‍රියාදාමයට ආයෙත් එකතු වෙලා යනවා. ඇයි අර ආස්වාදනයේ ආධිනවේට යටින් බලන්න ආයෙත් ඒ අර ආස්වාදනය කරන මොහොතේ ආයෙත් ආස්වාදනය කරන්න හේතුවක් වෙනවා. ඒක අපිට ආස්වාදනයේ ආධිනව වගේ රටුවට පෙන්වන්න බෑක ශක්තියක්. එම ශක්තියක් වෙලා තමයි ආයෙත් ඒ ක්‍රියාව කරුනේ. ඔන්නෝක තමයි පස්ස වේදනා තණ්හා උපාදාන අන්නර ක්‍රියාවට කියන වචනේ. අර භවයේ විපාක වශයෙන් අර ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දුක් දුන්නත් කියන එකත් අපිට ආධිනව පෙන්වන්න පුළුවන්. දුරින් හරි ළඟින් හරි. නමුත් භවයේ එන වස්තුවක් විදිහට පෙන්වන්නට බෑ. නැවත නැවත ඇති කරන ගතිය. දැන් මේ භව ගතිය ඇති තාක් එහෙනම් අර ස්පර්ශ නිරෝධ කරන්න බෑ කියන එක පේනවනේ. ස්පර්ශ නිරෝධ වෙන්නේ නැහැ කියන එක. මේ ගතිය ඇති තාක් එහෙම වෙන්නේ නැහැ. එන්න උනාට වෙන්න කැමති උනාට වෙන්න බෑ. හරියට වෙලාවට අර ගතියෙන් මෙහෙවනවා.
මේ නිසා මේ ගතිය කියන්නේ අනිකක් නෙමෙයි. සතර මහා භූත පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ඇතිව නැති වෙනවා. යමක් ඇතිව නැති වෙන්නේ නැවත ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්න හේතුවක් සකස් කරලා. ඉස්සෙල්ලා මේ මතු පිට මට්ටම අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ රූපයාගේ ස්වභාවය. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු අවිනිර්භෝගිකයි. මේ අවිනිර්භෝගික ක්‍රියාකාරීත්වය ඇතිව නැති වෙනවා. හට ගන්නවා වගේම නැතුව යනවා. නැති වෙන්නේ හටගන්න එකේ භංගය වෙන්නේ නැවත හටගන්නා වූ තැනට හේතුවක් ඇති කරලායි. හටගත්තා වූ එකේ භංගය හටගන්නා වූ තැනට පූර්වක්ෂණයක් ඇති කෙරුවා. හේතුවක් ඇති කෙරුවා. ඒ හේතුවේ ඵලය තමයි අනුතුරු හටගන්න තැන. මේ දෙක එකතු කරලා කතා කරනකොට එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගැනීමක් හා නිරෝධ වීමක් තියෙනවා. මේ චක්කු ප්‍රසාදය ගැනයි ගෝචරය ගැනයි මුලින්ම ඒ தත්ත්වය අපි තෝරා ගන්නට ඕනේ කරනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඒක නිරුද්ධ භාවයට යනවා. ඒ දේ ආයෙ හටගන්නේ නැහැ. නමුත් නිරුද්ධ වෙන්නේ ආයෙ අනුතුරු ඵලය ඇති කරන්න හේතුවක් කරලා. ඒ හේතුවේ ඵලය ආයෙ හටගන්නේ. මෙන්න මේ කාර්මයේ තේරුණාම මේ ආස්වාද වාතයේ ලේ ධාතු දෙක සංයෝජ වෙනකොට අපි කියන ශක්තියක් කියන්නේ. එහෙනම් ඒ සත්‍ය කියලා කියන්නේ ආස්වාද වාතයේ ලේ ධාතු දෙක කියන ඵලෙන් ඇති වෙලා නැති වෙනකොට නැවත අනුතුරු ඵලයක් ඇති කරවන්නේ හේතුවක් වෙලා ඉන්නේ නැති වෙන්නේ. සත්‍ය තමයි හේතුව එතකොට. ඒ සත්‍ය ක්‍රියාකාරීත්වයක් තමයි එනං අර භවගතිය සිහි ගැනීම, දැන ගැනීම, නැවත භවගතියට පැමිණීම. එතකොට අපි කියනවා විඥාන ධාතුව කියලා. මේ ටික එකතු කරලා කියනවා සංකත ධාතුව කියලා. ඒ හේතුප්‍රත්‍යයෙන් හට ගන්න හින්දා. මෙන්න මේ කාරණේ ඉස්සෙල්ලා අපි හොඳට තේරුම් ගත්තට පස්සේ අපි ආස්වාදනේ ආදීනේ බාහිර වශයෙන් තෝරාගෙන පාලනය වෙලා. අර මන ඉන්ද්‍රිය ළඟින්ම සිහි වෙන තැනට හේතුඵල නිරෝධය දකින්න ඕනේ කරනවා. එසේ නොවනින් දකින්න තරමට නැවත වචී කම්මේට කාය කම්මේට යෙදෙන වෙලාවට කෙනෙක් වචන කතා කරනවා නෙමෙයි, කෙනෙක් ක්‍රියා කරනවා නෙමෙයි, හේතුඵල නිරෝධයක් දැකීම වෙනවා. මේ රූප ධර්මයේ ප්‍රත්‍ය වෙනවා සිතුවිලි කියන නාම ධර්ම පහළ වෙන්න. විඥානය කියන දැනගැනීම තුළ නාම ධර්මිය දැනගැනීමක් වෙනවා. එතකොට මේ රූප නාම කියන සිතුවිලි දැනගන්න විඥානයත් එකිනෙකට ප්‍රත්‍යයයි. සිතුවිලි ආහිතාරහ තමයි මේ කාර්යය දැකගන්නෙත් අපි. මේක මෙනෙහි කරන්නේ. එතකොට එකිනෙකට හේතුඵල නිරෝධයක් වෙනවා කියන කාර්යය අපිට පැහැදිලි වෙන මොහොතට බලන්න කර්ම විපාක වල දුකක් දැක්ක වෙනවා. දුකට හේතුව නැවත ආස්වාදනයේ මොනතරම් ආදීනිය වින්දත් ආස්වාදනය වෙන මොහොතට නැවත ආස්වාදනය කරන්න හේතුවක් ඉතිරි වුණු බවක් අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම හේතුඵල නිරෝධය පැහැදිලි වෙනවා. ඵල නිරෝධේ පීඨීමෙන් හේතු නිරෝධ වෙනවා. හේතු නිරෝධයෙන් ඵලයක් ගැන කතා කරන්න බැරුව යනවා. මේ දැකීම සම්මා දිට්ඨියක් වෙනවා. එහෙනම් මුලින්ම අපිට මේ කර්ම නිරෝධයේ පිළිබඳව සම්මා දිට්ඨියක් අවශ්‍ය කරනවා. නිවැරදි දැකීමක් අවශ්‍ය කරනවා. ඒ නිවැරදි දැකීම මුල් කරගෙන ඊළඟට අපිට භාග්‍යතුන් වහන්සේ වදාරනවා කතමෝච භික්ඛවේ කම්ම නිරෝධගාමිනී පටිපදා අයමේව අරියෝ අට්ඨාංගිකෝ මාර්ගෝ. මහණෙනි මේ කර්ම නිරෝධගාමිනී පටිපදාව කවරේද යත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලට සම්මා දිට්ඨිය වෙන්න ඕනේ. හේතුවක් ඵලයක් එහි නිරෝධයක් කියන වචනය පසින්ම අපේ ප්‍රඥාවට දැකගත්තා කියනකොට එතන චතුරාර්ය සත්‍ය දැකීම එනවා. සම්මා දිට්ඨිය වෙනවා.
මේ සම්මා දිට්ඨිය ඉදිරිපත් වෙනවත් එක්කලාම ඊට අනුව සම්මා සති සිහියෙන් යුක්තව සම්මා වායාමයේ කියන නිවැරදි වෑයමින් යුක්තව සම්මා සංකප්පේ කියන අංගයේ හේතුඵල නිරෝධයකට යෙදෙනවා. ඒක ආර්ය අංගයක් වෙනවා එතකොට. සම්මා වාචා සම්මා දිට්ඨිය මුල් කරගෙන සම්මා සති කියන සිහියෙන් යුක්තව සම්මා වායාම කියන වෑයමේ යෙදিলা සම්මා වාචා කතා කරනා වචන හේතුඵල නිරෝධය. කේලාන් පරස වචන බොරු හිස් වචන කම්මස්සගත සම්මාදිට්ඨිය පාලනය කෙරුවා. අර්ථවත් වචන ඉතිරි වුණා. අර්ථවත් වචනේද හේතුඵල නිරෝධයක් නිසා කතා කරන්න කියන එක ඊතර නැතුව යනවා. සම්මා කම්මන්ත සතුන් මැරීම, හොරකම් කිරීම, වැරදි කාම සේවනය කම්මස්සගත සම්මාදිට්ඨිය පාලනය කෙරුවා. ඒ වගේම ඒ ආත්ම එකඟතාවය උදව් කරගෙන සම්මාදිට්ඨිය කියන හේතුඵල නිරෝධය දැකීම ඇතුව සිහිය ඇතුව නිවැරදි උත්සාහයෙන් අර්ථවත් ක්‍රියාවල්ද හේතුඵල නිරෝධය බවට දැකීම වෙනවා. එහෙමනම් සම්මාදිට්ඨිය මුල් කරගත්තා වූ මේ සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත කියන අංග හතරේ එකතුව පස්වෙනි එකත් එක්ක සම්මා ආජීව වුණා. සම්මා ආජීවයට අපේ පොතේ පෙන්නන්නේ මිත්‍යා ආජීවයේ පහකොට සම්මා ආජීවයේ සම්මා ආජීවයෙන් යුක්තව ජීවිතය ගත කරනවා කියන එකයි. එහෙමනම් අර නොකටයුතු වෙලඳාන් ආදී දේවල් පෙන්නන්නේ කම්මස්සගත සම්මාදිට්ඨියයි. ඒක හික්මෙන්න ඕනේ. හොඳයි ධාර්මික ආකාරයෙන් ගත කරන කෙනා ආත්මී භාවය අත්හැරෙන පිළිවෙලට හේතුඵල නිරෝධී ජීවිතයට එකතු කරන්න ඕනේ. එහෙනම් සම්මා ජීවෙන් යුක්තයි. සම්මා වායාමයේ සම්මා සතියයි කීවාපි. එහෙම අංගයකට මේ දෙනවා කියලා. දැන් මේ අංග හතක් එකතු වෙන සම්මා සමාධි. නමුත් සම්මා සමාධි අංග හතක් නැහැ. අංග හතකින් ආපු නොවන ජීවිතයට එකතු වෙන වෙලාවට, දැකීමකට එකතු වෙන වෙලාවට, සාත් වෙන වෙලාවට සම්මා සමාධි. සම්මා සමාධියත් අංගයක්. ඒකට සම්මා සමාධිය කියන්නේ ඒ වෙනකොට ලෞකික සමාධි පිළිච්චිලා. අන්න එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මෙන්න මේ නිර්වාණය ස්පර්ශ කරන්නා වූ මාර්ගය. කාය කම්මේ, වචී කම්මේ, මනෝ කම්මේ මිදෙන්නා වූ තැන. මේ දැකීමේ තරමට අපි කියවා අනුස හතක් කියන්නේ සෝවාන් ඵලයේදී දිට්ඨි අනුසයයි විචිකිච්ඡා අනුසයයි කැඩෙනවා. ඒ තරමට හේතුඵල නිරෝධය නොහොත් අනිත්‍ය දුක්ඛ අනාත්මය දැක්කා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කළා. නමුත් ඒ නිර්වාණය ස්පර්ශ කළාට ඉතිරි අනුසයන්ගෙන් අපායගාමී වෙන්න තියෙන රාගයේ දේශේ මොහේ තමයි පහළුනේ. නැවත නැවතත් එහෙනම් සකුද්දාගාමී මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. භාවිතා කළ යුතු ධර්මයේ හේතුඵල නිරෝධයමයි. සිහිගැන්වෙන යුතු ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්මයමයි. එතකොට කාම රාග පටිඝ අනුසයන් තුනී වෙනවා. එතකොට කියනවා සකදාගාමී කියලා. කාම රාග පටිඝයන් සේ වෙනකොට අනාගාමී. දැන් ක්‍රියාසිත කාම ලෝකේට. නමුත් අර මානින්ද්‍රිය ශක්තිය ඇසුරේ රූප රාගේ, අරූප රාගේ, මාන, උද්ධච්ච, අවිද්‍යාව කියන තව සංයෝජන බැමි පහක් අතහැරෙන්න ඕනේ. එතකොට අනාගාමී කියන தත්ත්වෙන් එහාට සංයෝජන බැමි පහක් තියෙනවා. රූපායතනෙට එකතු වෙන්න හදනවා. අරූපායතනෙට නමුත් එකතු වෙන්නේ නැහැ. මොකද මුලපටන්ම හේතුඵල නිරෝධය ආවා. ඒ නිසා තමයි භවරාග අනුසය කියන්නේ එකක් අතහැරනකොට නැවත එකක් එකතු කරගන්න හදන එක. මාන අනුසය කියන්නේ මැනෙන එකම. අවිද්‍යා අනුසය කියන්නේ හේතුඵල නිරෝධයේ ත්‍රිලක්ෂණ අවබෝධයේ සම්පූර්ණ වුණොත් චතුරාර්ය සත්‍ය නොදැක්කකම ඒක සම්පූර්ණ වෙනකොට රහතන් වහන්සේ කියන තැනක් මින්මත් ඒ වගේම ලෞකිකත්වයක් එතන නැහැ. ක්‍රියාසිත විතරයි ඒක. අනතුරු අනුපාදා පරිනිර්වාණය. මෙන්න මේ විදිහට මේ කර්මක්ෂය කිරීම ගැන භාග්‍යවතුන් වහන්සේ පියවර අපිට වදාළා තියෙනවා.
ඉතින් අපි ඉන්න තැන ඉඳන් අපි පටන් ගන්න ඕනේ. මුලට සීලය, කම්මන්තගත සම්මාදිට්ඨිය, කර්ම විපාක විශ්වාසය පිළිගැනීම, තමන්ටත් අනුන්ටත් අනර්ථ දෙයින් වැළකීම, අර්ථවත් දේ කිරීම. එතකොට සමාධි එකඟතාවයක් ඇති වෙනවා. එකඟතාවයේ මුල් කරගෙන වරින් වර ලෝකෝත්තර ධර්මයේ ශ්‍රවණී කිරීම, ලෝකෝත්තර ධර්මයේ මෙනෙහි කිරීම, ඊළඟට ජීවිතය තුලින් අවබෝධ කිරීම. මෙන්න මේ ආකාරයට අපිට සම්පූර්ණ වූහොත් අපි හැම කෙනෙකුටම පුළුවන්කමක් තියෙනවා ඒ ආර්යයන් වහන්සේලා සැනසීමයි පරම සැනසීමයි කියලා වදාළ උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට. ඉතින් මේ අවස්ථාවේ අද මේ පින්වතුන් ධර්මයේ ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණානිසංසය සම්මාදිට්ඨික දේව සමූහයට අනුමෝදන් වේවා. මෞපිය ගුරුවර නෑදෑ බන්දු මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා. තමන් නමින් නැසී මිය පරලෝකයේ සියලු ඥාති වර්ගයාට අනුමෝදන් වේවා. මේ පින්වතුන්ට තව තවත් ප්‍රඥාව වැඩි දියුණු වී අනිත්‍ය දුක්ඛ අනාත්මයන් ත්‍රිලක්ෂණ අවබෝධයෙන් යුක්තව ඒ ජාති ආදී දුකින්තර උතුම් නිවනින් සැනසීමටම හේතු වාසනා වේවා. සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තුං සදා. ධර්ම ශ්‍රවණානිසංසේ කරනකොට උතුම් නිවනින් සැනසීම වේවා. සම්මා සම්බුදු සරණයි.